මිද්දෙනිය කජ්ජ පිළිබඳව මේ වෙනකොට තොරතුරු රැසක් එළවෙමින් තියෙනවා. දැන් අලුත්ම තොරතුරු තමයි තාජුඩීන් ඝාතනයේ ලක්වන අවස්ථාවේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරපු බවට දැන් කරුණු ඉදිරිපත් වෙමින් තියෙනවා. මේ ඝාතනයට සම්බන්ධ අය පිළිබඳව හා ඝාතනය පිළිබඳ තොරතුරු දැන් මේ වෙනකොට අනාවරණය වෙමින් පවතිනවා. දැන් ආණ්ඩුවෙන් දැනගන්නට කැමති මේ විමර්ශනවල නවතම තත්ත්වය මොකක්ද කියන එක. දැන් කජ්ජා ගැන ඇහුවාම නිකන් සමහරලාට ෂුවර්නේ කජ්ජාද සජ්ජාද කජ්ජානේ සමහර බය වෙලා ඉන්නේ නිකන් වෙන එකක් වගේ. ඉතින් මේ කජ්ජා නෙමෙයි. දැන් ඔය තව මොකක් හරි තව නමකුත් කියවුණා මේ ජනාධිපතිතුමා ගියා කියලා. එහෙමනේ කිව්වේ. ජනාධිපතිතුමා ගෙදර ගියා කියලා තංගල්ලේ පොලිසියෙන් එන්න කිව්වා කියපු මහත්තයාට ඒ මහත්තයා තාම ගිහිල්ලා නැහැ. මේ කරන්න හදන්නේ මේක ඇතුලේ පොඩි බාල කිරීමක් කරන්න. මේ ඓතිහාසික තුමන්ලට මතක නම් 2015 ආණ්ඩුව බලයට ඒම සඳහා මතුවෙච්ච ප්‍රධානම චෝදනා ප්‍රමාණයක් තිබුණනේ. නේ? ප්‍රධානම චෝදනා ප්‍රමාණයක් තිබුණා. කලින් පැවති රාජ්‍ය පාලනය කරපු රෙජිමය හිටපු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, ඊට පස්සේ තවත් ක්‍රීඩකයන් ඝාතනය කිරීම වගේ දේවල් වලට මැදිහත් වුණා කියන කාරණය මත තමයි ජනතාව බලය මාරු කරේ. ඒවට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ ඒ වෙලාවේ. දැන් මේවා දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට විටින් විටම කියන්නේ මහමැතිවරණවලදී ජනාධිපතිවරණවලදී මේවා දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත් වුණා. මේවට කඩිනම් විසඳුම් බලාපොරොත්තුෙන් තමයි ඔබතුමාලට 3-2කට වඩා බලයක් ලබා දුන්නේ. මේ සම්බන්ධයෙන් තමයි ජනතාව හැම වෙලේම විමසිල්ලෙන් හිටියේ. ඒ ගැනයි මේ අහන්නේ. ඇත්ත මේ සටනට ආපු හැමදාකම ඔබතුමන්ලා අහපු ප්‍රශ්නේ ඒක. සාධාරණ ප්‍රශ්නයක් නේ. අපි මගෙන් අහපු හැම වෙලේම මම කිව්වේ ඉන්න අපි මේවට විධිමත් පරීක්ෂණ කරනවා කියලා. මේ දැන් අර විහිළුවට ගත්තට මල් මාල දැම්ම කියලා විහිළු කරේ. ගිහිල්ලා බැකෝ සම්මන් ඔය පද්මලාරේ මේ ගිනනකොට එහෙම විහිළුවට ලක් කරාට දැන් ඒ ආපු එකෙන් තමයි මේ තොරතුරු මතුවෙමින් තියෙන්නේ. ඒ ජාලය තමයි මේ දැන් හෙළිදරව් වෙමින් තියෙන්නේ. ඇත්ත දැන් අවුරුදු කීයකට කලින්ද මේ? සමහර ඒවා දශක ගණන් පරණයි. එතකොට ආසන්නතම සාක්ෂි නැහැ. ඝාතනයන්ගේ සාක්ෂි හොයන්න ලේසි නැහැ. අනිත් එක ඒ මරණය සම්බන්ධයෙන් තියෙන අදහස තමයි පහර දීමකට ලක් වෙලා තිබුණා කියලා දෙවෙනි වාර්තාවෙන් මතුවෙන්නේ. ඊට පස්සේ ගිනි තැබීමක් සිද්ධ වෙලා තිනවා, වාහනේ ගිනි අරගෙන තිනවා. සාක්ෂි හොයාගන්න හරි අමාරුයි. දැන් යන්න වෙන්නේ ලොකු දිග පාරක. ඉතින් ඒ නිසා අපේ පැත්තෙන් කිසිදු අඩුවක් නැහැ මේක. දෙන්න පුළුවන් හැම සහායම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ අධිකරණ පද්ධතිය වෙනුවෙන් දෙනවා. බලපෑම නෙවෙයි. මේ කච්චා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරලා තියෙනවා කියලා අදාළව නිවුස් එකේ තියෙනවා. ඒක කොහොමද කරන්නේ කියලා අහන්න. ඔව්. දැන් කොහොමද දැන් ඇත්තටම ඒ සම්බන්ධයෙන් මොකක්ද දැන් අද වාර්තා වුණානේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයට සේවයේ නියුලුණා කියන එක. මේ සම්බන්ධයෙන් එහෙම කරන්නේ කොහොමද මං කියන්නේ වෙනම පරීක්ෂණයක් එකට අරන් යන්න ඕනේ. හරිනවද? ඇත්තනේ. අර කලින් හිටියා නේද බැද්ද ගානේ සංජීවද ජනාධිපති ආරක්ෂකයෙක්නේ නේ. අර එක පක්ෂයක මධ්‍යම වර්කින් කමිටි හිටියා මේ ඒ කාලේ හිටපු ප්‍රබල පාතාලේ මේ ගෝනෝල් සුනිල්ද මන්දන් සොත්තුපාලි නේ. කොහොමරි ඒ ජාතියේ බඩු ටිකක් තමයි මෙරට පාලනය කරේ. ඉතින් වෙන්න පුළුවන්. සම්පත් මනම් පෙරිත් එමය. සම්පත් මනම් පෙරිත් ඉතින් එතකොට ප්‍රභු ආරක්ෂකයෙක් ඉඳලා තියෙනවා. ජනාධිපතිතුමගේ ආරක්ෂක ඒකකයක ඉඳලා තියෙනවා කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. ඉතින් හරිනේ. තමන්ගේ ඩර්ටි ජොබ් එක කරගන්න නේ තමන්ගේ ක්ලීනින් ජොබ්ස් කරගන්න ඒ වගේ පවත්වාගෙන ගියපු ඉතිහාසයක් ලංකාවේ තිබිලා තියෙනවා. ඒකනේ අපි දැන් වෙනස් කරේ. ඇත්ත විමර්ශන වෙනමම කෙරෙන්න ඕනේ. මං කියන්නේ මේක ඔබතුමාට මතක නම් ජනාධිපතිතුමා කිව්වා අපි අර මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන දොරක් ඇරුණා. ඒ දොර ඇතුලේ හිතා ගන්න බැරි තරම් දේවල් මහා භයානක දේවල් තියෙනවා. දැන් තියෙන ඔප්ෂන් දෙකයි එක්ක දොර වහලා තියන්න නැත්නම් බය නැතුව ඇතුලට ගිහිල්ලා මේක හොයලා හෙලිදරව් කරන්න කියලා. ඒ නිසා අපි දෙවෙනි ඔප්ෂන් එකේ ඉන්නේ බය නැතුව ඇතුලට ගිහිල්ලා හෙලිදරව් සිදු කරනවා. වෙලාව යන එක සම්බන්ධයෙන් ඔබතුමාලා අපෙන් ප්‍රශ්න කරයි. නමුත් වෙලාව අරගෙන හරි මේ වැඩේ කරන්න ඕනේ.